සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද මා මේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයේ ඥායපටිපන්න ගුණය ගැන. ඥායපටිපන්න කියලා කියන්නේ ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන ප්‍රතිපදාවෙන් යුක්තයි. ඒ නිසා ඥායපටිපන්න කියලා කියනවා. පින්වත්නි, චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ මොකද්ද? දුක නම් වූ ආර්ය සත්‍ය, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය. මෙහිදී දුක නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ ඉපදීම දුකයි, ජරාවට පත්වීම දුකයි, රෝග පීඩා වැළඳීම දුකයි, මරණයට පත්වීම දුකයි, අප්‍රිය පුද්ගලයන්ගෙන් හා අප්‍රිය වස්තුන්ගෙන් සමග එක්වන්ට සිද්ධ වීම දුකයි. ඒ වගේම ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන්වීම දුකයි. කැමැති වන්නා යම් දෙයක් ඇද්ද, එය නොලැබීමද දුකයි. කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි. මෙය දුක නම් වූ ආර්ය සත්‍යය. ඒ වගේම දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් මේ ලෝකේ තියෙනවා. කුමක්ද ඒ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පුනර්භවය ඇති කරන, ආස්වාදයෙන් ඇලෙන, ඒ තැන සතුටින් පිළිගන්නා යම් තණ්හාවක් ඇද්ද? එනම් කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. මේ තමයි දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. ඊළඟට දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයකුත් මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කියන ලද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවම ඉතිරි නැතිව නොයල්මෙන් නිරුද්ධ වීමක් වෙයිද? අත්හැරීමක් වෙයිද? දුරුවීමක් වෙයිද? තණ්හාවෙන් මිදීමක් වෙයිද? ආලේ නැතිවීමක් වෙයිද? ඒ තමයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ දුක් නිරුද්ධ වන්නා වූ වැඩපිළිවෙලක්, ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා දුක් නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය. පින්වත්නි, අපි සරණ ගිය ඒ උතුම් මහා සංඝරත්නය මෙන්න මේ දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ප්‍රහාණය කිරීම පිණිස, දුක් නිරුද්ධ වන්නා වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කිරීම පිණිස, ඒ වගේම දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය ප්‍රගුණ කිරීම පිණිස ප්‍රතිපදාවේ හැසිරෙන නිසා ඒ උතුම් ආර්ය මහා සංඝරත්නයට කියනවා ඥායපටිපන්න කියලා. ඒ උතුම් ඥායපටිපන්න ගුණයෙන් යුතු ආර්ය මහා සංඝරත්නය ගැන හිත පහදවා ගන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න ඔබ අප සෑම සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.